ආයුබෝවන්. අද අපි කතා කරමුද මේ ජනකතා ගැන? හරි අපූර්වයි නේද? මුඛ පරම්පරාවෙන් එන යම් සංස්කෘතියක දැනුම අදහස් එහෙම කැටිවුණු කතා. ඔව් ඒක ඇත්ත. හැම සංස්කෘතියකම වගේ තියෙනවා. අද අපි බලන්න යන්නේ පාකිස්තාන ජනකතාවක්. ගොවි බිරිඳගේ නුවණ කියලා කියන්නේ. ඒක මම අහලා තියෙනවා. හොඳ කතාවක්. ඔව් මේක අරන් තියෙන්නේ යුනෙස්කෝ ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානීය පළ කරපු පොතකින්. Folk Tales from Asia for Children Everywhere පොත්පෙළ දෙවනි එකේ සිංහල පරිවර්තනයෙන්. හොඳ මූලාශ්‍රයක්. ඉතින් අපි මේක ටිකක් ගැඹුරින් බලමු. මේ කතාව ඇතුලේ තියෙන අර ප්‍රඥාව, උපායශීලී බව, බය නැති කරගන්න එක වගේ දේවල් ගැන කතා කරමු. හොඳයි. කතා පටන් ගන්නෙත් එහෙම තැනකින් නේද? ගොවියෙක් කුඹරට යනවා. එතකොට ව්‍යාග්‍රේක් මුණ ගැහෙනවා. හම්බ වෙනවා. ඔව්. ව්‍යාග්‍රයා කෙලින්ම පහර දෙන්නේ නැහැ හැබැයි. ටිකක් වෙනස් විදියකට එන්නේ. ඒ කොහොමද? එයා කියනවා දෙවියන්ගේ අනපරිඳි කියලා හරක් බාන ඉල්ලනවා. නිකන් බලය පාවිච්චි කරනවා වගේ මානසිකව. එහෙමයි. ඉතින් ගොවියා බය වෙනව අනිවාර්යෙන්ම. එයා කියනවා හරක් නැතුව කුඹුරු වැඩ කරන්න බෑ කියලා. ඒත් ඉතින් ව්‍යාග්‍රයා ඕක අහනවද නැහනේ? නේ තමයි. අන්තිමට ගොවියා මොකද කරන්නේ? හරක් ටික බේරගන්න තමන්ගේ කිරියල දැන දෙන්නම් කියනවා. ඒක තමයි. ඒ වෙලාවේ හිතන්නේ කොහොම හරි බේරෙන්න විතරයිනේ. අසරණකමට ගන්න තීරණයක් වගේ. ඔව්. ඒත් ගෙදරාවම එතන තමයි කතාවේ අනිත් පැත්ත පටන් ගන්නෙ. බිරිඳ මේක අහනවා. අහපු ගමන එයාට තේරෙනව නේද මේකේ බරපතලකම? හරියටම. එයා දකිනවා පවුලට වෙන හානිය, දරුවන්ට කිරි නැති වෙන එක, ගිතෙල් නැති වෙන එක මේ ඔක්කොම. එයා ඉතින් ගොවියට දොස් කියනවා ඇති නේද? අනිවාර්යයෙන්ම හොඬටම බනිනවා. ගොවියත් ඉතින් අර Tamanගේ පැත්ත කියනවා. හරක් නැතුව කොහොමද ධාන්‍ය ගන්නෙ පාන් හදන්නේ කියලා. දෙන්නගෙම තර්කත් යම් දුරකට හරි වගේ. ඔව්. ඒත් වැදගත් වෙන්නේ ඊළඟට බිරිඳ කරන දේ. එයා අඬ ඉන්නේ නෑ. එයා කියනවා මම බලා ගන්නම් උපායක් යොදන්නම් කියලා. ඔව්. එතන තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය. බුද්ධිය ශක්තිය පරදෙන තන පටන් ගන්නවා. එයා ගොවියට කියනවා ගිහින් ව්‍යාග්‍රේට කියන්න කියලා එළදෙන ගේනව කියලා. ඔව් ඊට පස්සේ තමයි අර පුදුම දේ කරන්නේ. ව්‍යාග්‍රේ ඉන්න පත්තට. නිකන් යන්නෙත් නෑ නේද? මොකද්ද කෑ ගහගෙන යන්නේ? ඒක තමයි උපක්‍රමය. හයියෙන් කෑ ගහනවා. ඊයේ උදේට ව්‍යාග්‍රේ 3 දෙනෙක් කියවා ඊටාම ව්‍යාග්‍රමස් රස බලන්න බැරි වුණානි කියලා. හරිම නිර්භීතයි වගේම උපක්‍රමශීලී. මේක නිකන් රංගපෑමක් නෙවෙයි. මානසික ප්‍රහාරයක් වගේ. ඇත්තටම. ව්‍යාග්‍රය බලාපොරොත්තු වෙන්නේ බය වුණු කෙනෙක් එයි කියලා. ඒත් එන්නේ කවුද? කිසි බයක් නැති එයාව කන්න හිතාගෙන එන කෙනෙක් වගේ. ඒ පෙනුමයි ඒ කතාවයි එකතු වුණාම. ව්‍යාග්‍රයට හොඳටම බය හිතෙනවා. එයාට ශක්තිය අමතක වෙනවා. බයේ දුවනවා කැලේට. කතාව එතනින් ඉවර නෑ හැබැයි. නෑ එතන තව රසවත් කොටසක් එනවා. කැලේදී හම්බ වෙනවා නේද? අර යාගේ යාළුවා හිවලා. කපටි හිවලා අහනවා ව්‍යාග්‍රයාගේ නයි මේ බය වෙලා දුවන්නේ කියලා. හිවලාට තේරෙනවා ඇති නේද ඇත්ත කපාව. එයා අඳුර ගන්නවා. ඒ අර ගොවි බිරිඳනේ. ඔය තලප්පා වස්සෙන් කොණ්ඩේ පේනා බලන්න කියලා කියනවා. ඒ කියන්නේ හිවලා තර්කේ ඉදිරිපත් කරනවා. ඔව් ඒත් ව්‍යාග්‍රයා එයා ඉන්නේ බයෙන් අන්ධ වෙලා. එයාට හිවලා කියන දේ විශ්වාස කරන්න බෑ. බය කොච්චර ප්‍රබලද කියනවනම් නේද? ඒකනේ අන්තිමට හිවලා කියනවා හරි එහෙනම් යමු දෙන්නම එකට කියලා. ව්‍යාග්‍රයා බයයිනේ තනියම යන්න. එතකොට තමයි අර අදහස එන්නේ. ඔව් හිවලා කියනවා අපි දෙන්නට වලිග එකට ගැට ගහගමු කියලා. එතකොට ව්‍යාග්‍රයාට බය නැතුව ඉන්න පුළුවන් කියලා හිතනවා ඇති. ඉතින් දෙන්නම වලිග ගැට ගහගෙන එනවා. ගොවියා දකිනවා ආයත් කලබල වෙනවා ඇති නේද? ඔව් ගොවියා කියනවා අනේ අපි ඉවරයි දුවමු කියලා. ඒත් බිරිඳ පුදුම සංසුන්කමක යගේ. එයාගේ අන්තිම උපායය එතනදී පාවිච්චි කරනවා. ඒක තමයි හොඳම හරිය. දෙන්න ලං වෙනකොටම බිරිඳ බොහොම හිතවත් විදිහට කතා කරනවා හිවලාට. මොනවද කියන්නේ? කියනවා හිවල් හාමි බොහොම ස්තුතියි කියලා. ස්තුති මොකටද? මෙච්චර තරම් ව්‍යාග්‍රේක් මට අරන් ආවට. අප්පා මම ඉක්මනට මගේ කොටස කාලේ ඉන්නම් වාටත් වාගේ පංගුව දෙන්නම් කියනවා. ව්‍යාග්‍රේට කොහොම හිතෙන්නේ නැද්ද ඒක ඇහුනම? එයා හිතන්නේ හිවලා යාව පාවලා දුන්නා කියලා. එතකොට එයාට අර වලිග ගැට ගහලා තියෙන එකත් මතක නෑ මර බයේ දුවනවා. හිවලවත් එන්ද කියලා. පව් හිවලා නේද? හිවලා ඉතින් ගල් මුල් වල හැපිලා කටුවල පැටලිලා මෙරිලා යනවා. බලන්නකෝ බිරිඳගේ වචන ටිකකින් වුණ දේ. ආයුධ නෑ මුකුත් නෑ. ඒක තමයි.
නුවණ කොච්චර බලවත්ද කියලා පේනව නේද? අවස්ථාවට ගැලපෙන උපායශීලී බව මනෝවිද්‍යාව පාවිච්චි කිරීම. ඇත්තම. ඉතින් මේ කතාවේ හරය ගත්තොත් ශාරීරික ශක්තිය නෙවෙයි බුද්ධියයි උපායශීලී බවයි තමයි දිනන්නේ කියන එක. ඔව්. ගොවියාර සාමාන්‍ය බයටපත් වෙන ස්වභාවය පෙන්නනවා බිරිඳ පෙන්නන්නේ අභියෝගයක් ආවම බුද්ධියෙන් ඒකට මුහුණ දෙන විදිහ. ඒ වගේම තව දෙයක් තියෙනව නේද මේකේ? අර බය කියන හැඟීම ගැන. ඒක වැදගත්. ව්‍යාග්‍රයාගේ බය. ඒක පටන් ගත්තේ බිරිඳගේ පෙනුමෙන් එයා කියපු දෙයකින් ඒත් ඒ බය කොච්චර ලොකු වුණාද කියනවනම් ඇත්ත යටපත් කළා. ඔව් හිවලා කියපු ඇත්තවත් එයාට පිළිගන්න බැරි වුණා. බයෙන් අන්ධ වුණා වගේ. එහෙනම් අවසාන වශයෙන් අපිට මේක හිතන්න පුළුවන් නේද? මේ ව්‍යාග්‍රයා වගේ අපිත් සමහර වෙලාවට බාහිර දේවල් වලට තර්ජන වලට බය වෙලා ඇත්තටම තීනවට වඩා ලොකු බයක් හදා ගන්නවද කියලා. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. අපේ හිතේ තියෙන ව්‍යාග්‍රයාගේ ඇත්ත බලය කොච්චරද? අපි බයෙන් ඒකට දෙන බලය කොච්චරද? සමහර විට අර ගොවි බිරිඳ වගේ දක්ෂ උපායක් විතරක් ඇති නේද මේ බය නැති කරන්න. හිතන්න වටින දෙයක්.